මට ආයෙත් වැරදුනා. මම හිතුවා මම හැමදේම ඡායගත්ත කියලා. ගලක් අරගෙන ඒක ලස්සන පිළිමියක් නෙලනවා වගේ මම මගේ කැඩුණු හිත අරගෙන වේදනාවන් ඔක්කොම කපලා අයින් කළා කිසිම හැඟීමකට සැලවෙන්නේ නැති යකඩ මිනිහෙක්ව නිර්මාණය කළා කියලා මම හිතුවා. මම මගේම නියන මානසික මාලිගාවක රජ වෙලා හිටියේ. මම හිතුවා අතීතයේ සම්පූර්ණයෙන්ම මැරිලා මම ඒක වලලලා ඉවරයි කියලා. හැබැයි මනුෂ්‍ය මනස කියන්නේ හරිම පුදුම දෙයක්. අපි හිතන අපේ මනස දෙවිවරුන්ගේ වගේ කියලා. හැබැයි අතීත අවතාරයක් හදිස්සියෙම අපේ ඇස් ඉස්සරහින් යනකල් විතරයි. එතකල් විතරයි මේ පාලනේ තියෙන්නේ. එදා දවසක මගේ විශ්වාසය කඩකරුවමට දරුණුවටම ද්‍රෝහි වුණේ අතීතයේ කිසිම බලාපොරොත්තුවක් නැති වෙලාවක හදිස්සියෙන් මගේ ඇස් ගැටුණා. ඒ මොහොතේ අර මම මාස ගානක් ඉස්සෙල්ලා ඒ කඳුරු වගුල්ල ගොඩනගාගත්තේ ශක්තිමත් මිනිහා එතනම මැරිලා ගියා. අර ලස්සන්ට නෙලපු පිළිමය එක තප්පරයකින් කුඩු පට්ටම් වෙලා ගියා. ඒ වෙනුවට අවදි වුණේ කවුද? මම මාස ගාන කූඩුවක හිර කරගෙන හිටපු වේදනාවෙන් පිස්සු වැටුණු මුර්ගෙක්, මිලෙච්ච සතෙක්. මම කිසිම පාලනයක් නැතුව කෑ ගැව්වා. මම වචන වලින් පාර දුන්නා. මගේ හැඟීම් ඉස්සරහා මම සම්පූර්ණයෙන්ම නිරුවත් වුණා. මම හිතුවා මම මේ කෑ ගාන වචන වලින් මගේ වේදනාවට යුක්තියක් ඉෂ්ට කරනවා කියලා. මට කරපු අපරාධයට දඬුවම් දෙනවා කියලා. හැබැයි ඒ කුණාටුව ඉවරුණාට පස්සේ කාමරේ තනි වුණාම දෙන්නේ තදබල ශුන්‍යත්වයේ හිස් බව වචනයෙන් කියාගන්න බැරි තරම්. මම කන්නාඩියේ මගේම දිහා බැලුවා. මම මගෙන් හෙව්වා මම දිනුවද කියලා. නැහැ. සම්පූර්ණයෙන්ම මම පෙරදුනා. අපි කෙනෙක්ට කේන්තියෙන් කෑගාද්දී අපි හිතන්නේ අපි ශක්තිමත් කියලා. ඒත් ඇත්ත කතාව ඒක නෙවෙයි. කෝපය කියන්නේ හරියටම ආදරය වගේ අතිශය ප්‍රබල බැඳීමක්. වෛරය කියන්නේ දම්බැලක්. ඔය යමකට වගේ කේන්තිය පෙන්නනවා කියන්නේ ඔයා ඒ කෑ ගහන හැම වචනයකින්ම උන්ට මේ වගේ පණිවිඩයක් දෙනවා. ඔයා තවම මගේ හදවත රිද්දන්න පුළුවන්. ඔයාට තවම මගේ මනස පාලනය කරන්න පුළුවන්. මගේ ලේ තාමත් රත් වෙන්නේ ඔයා නිසා. ඒක යුක්ති ඉෂ්ට කිරීමක් නෙවෙයි. ඒක ඔවුන්ගේ පාවාදීමට, ඔවුන්ගේ ද්‍රෝහීකමට මම මගේ අතින් ගිහින් දුන්න මිල කළ නොහැකි ත්‍යාගයක්. මම මගේ වටිනාකම නැවතත් ඔවුන්ගේ දෙපා මුල තැබුවා. දර්ශනයක් ඇතුළත තියෙන ගැඹුරුම සත්‍ය මට තේරුම් යන්නේ එදායි. මේ ලෝකේ කිසිම කෙනෙක්ට කිසිම දෙයකට ස්වභාවයෙන්ම උරුමුණු වටිනාකමක් නැහැ. රත්තරන් වලට වටිනාකමක් තියෙන්නේ අපි ඒක වටිනවා කියලා අපේ මනසෙන් විශ්වාස කරන නිසායි. පස්වලට එම වටිනාකමක් නැහැ. මම එදා පාලනය නැතුව ඇසිරෙද්දී මම මගේ කාලය, මගේ ශ්‍රමය, මගේ මානසික නිදහස කියන රත්තරන් කිසිම වටිනාකමක් නැති පස් ගොඩකට පූජා කළා. ඔයා කවදාරි හිතලා තියනවද කිසිම වටිනාකමක් නැති නිකන් විකාරයක් වගේ දේවල්? එහෙම නැත්නම් අපිට කිසිම තැනක් නොදෙන තැන් අපිට මේ තරම් වටිනව වගේ පේන්නේ ඇයි කියලා? එයි අපේ ප්‍රතික්ෂේප කරපු අය වෙනුවෙන් අපේ හිත මේ තරම් ඇදෙන්නේ? ඒක මනසේ තියෙන භයානකම මායාවක්. අපේ ඇතුළේ තියෙන අර ඉගෝ එක, අපේ ආත්මාභිමානය තුවාලුනාම යටිහිත උත්සාහ කරන අපේ ප්‍රතික්ෂේප කරපු තැන් අපේ වටිනාකම ආයෙමත් හොයාගන්න. අපි හිතනවා එයාගේ අවධානය ආයෙත් ගත්තොත් අඩුම තරමේ කේන්තියෙන් හරි එයාට බලපෑමක් කරොත් අපේ අඩු වුණේ වටිනාකම සම්පූර්ණ වෙයි කියලා. අපි වටිනාකමක් හොයන්නේ මිරිඟුවක් අස්සේ. හැබැයි ඇත්තම දේ තමයි ඒක කිසිම දෙයක් නැති හිස් ආගාදයක් විතරයි. මම එදා ඔප්පු කළේ මට තාමත් ඔයාව වටිනවා කියන එක. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. මම අත්හැරපු මගේ විශ්වාසය කඩපු මිනිස්සු මගේ ආදරය තියා මගේ කෝපයවත් ලබන්න වටින්නේ නැහැ. ඔවුන් වටින්නේ නැත මම වටිනාකමක් දුන්නට. ඔයත් මම වගේ මේ වේදනාවත් විඳින කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට රිද්දුපයට දඩුවම් ගන්න දැක්කතන වගේ වේදනාව පෙන්වන්න ඔයාට හිතෙනවා ඇති. ඒත් මගේ මේ අත්වැරදීමෙන් ඔයා පාඩමක් ඉගෙන ගන්න. ඔවුන් වෙනුවෙන් වගේ කඳුළු විතරක් නෙවෙයි ඔයාගේ වෛරයවත් කිසිසේත්ම වියදම් කරන්න එපා. සැබෑ නිදහස කියන්නේ පලි ගැනීම නෙවෙයි. සැබෑ ජයග්‍රහණය කියන්නේ අමතක කරලා දාන එකක් නෙවෙයි. සැබෑ බලය තියෙන්නේ උදාසීනත්වය තුලේ. ඔයාට ද්‍රෝහි වුණ අය ඔයාගේ ඇස් ඉස්සරහින් ගියත්, ඔවුන් සතුටින් හිටියත්, දුකින් හිටියත්, ඔවුන් වැටුණොත් ඔයාගේ හෘද ස්පන්දනය තප්පරයකින්වත් වෙනස් වෙන්නේ නැති තැනට ඔයාගේ මනස ශක්තිමත් කරගන්න. ඔවුන් මේ ලෝකේ ජීවත් වෙනවද නැද්ද කියන එක ඔයාට අදාළම නැති. ඔවුන් සම්පූර්ණයෙන්ම අදෘශ්‍යමාන වෙන තැනට ඔයාගේ මනස පත් කරගන්න. අන්න ඒක තමයි මේ ලෝකේ තියෙන භයානකම පලි ගැනීම. මට වැරදුනා. මම වැටුණා. හැබැයි මම එතනින් මගේ ගමන නතර කරන්නේ නෑ. බාහිර ලෝකේ ඉන්න කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිස්සුන්ගේ හැසිරීම් වලට ඔයාගේ අභ්‍යන්තරේ ඉන්නේ සැබෑ අනන්‍යතාවය විනාශ කරන්න කිසිසේත්ම ඉඩ දෙන්න එපා. අතීතයේ අවතාර වලට අනාගතය පාලනය කරන්න දෙන්න එපා. දැනටමත් ඔයාගේ අතීතය ඔයාගෙන් ගොඩක් දේවල් අරගෙන ඉවරයි. ඉතින් ඔයාගේ අනාගතයත් ඔයාගේ අතීතය වෙනුවෙන් පූජා කරන්න ලෑස්ති වෙන්න එපා. කවුරු හරි ඔයාට හොර කරලා ඔයාට ලැබෙන්න ඕන තැන නොදී ඔයාට රිද්දලා ගියා නම් අදම මේ මොහොතේම ඒ අයට ඔයාගේ ජීවිතයේ තියෙන වටිනාකම අයින් කරන්න. හැඟීම් වලට වහල් වුණ සතෙක් වෙන්න එපා. තමන්ගේ මානසික රාජධානිය තමන් විසින්ම පාලනය කරන නියන නොසලෙන රජෙක් වෙන්න. ආයෙත් මම කියන්නම්
ඔවුන් කිසිසේත්ම වටිනාය නෙවෙයි ඔයාගේ මනසිංහ වටිනාකමත් දෙනතුරු. එහෙනම් සුබ දවසක් නැවතත් අපේ ලස්සන අලුත් මුහුණුවරකින් මේ චැනල් එකේදී ආයෙත් මුණ ගැහමු.